ආයුබෝවන් මම ප්‍රවීණ ජෝතිර්වේදී සේනක මෙන්ඩිස් මගේ දිනාද මෙම වීඩියෝ කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ මම මෙතෙක්කල් කරගෙන වීඩියෝ මාලාවේ මම විවාහය සම්බන්ධයෙන් වීඩියෝ කීපයක් කෙරුවා. එතකොට හුඟක් අයගේ ප්‍රශ්න ගැටලු වෙලා තිබුණා. මම දල කේන්ද්‍රය ගැනත් භාව කේන්ද්‍රය ගැනත් සඳහන් කරලා තිබුණා. මේ විවාහයේ කේන්ද්‍ර පරීක්ෂාව කරන ආකාරය සම්බන්ධයෙන් ඉතින් හුඟක් අයට මේ භාව කේන්දරෙන් කේන්ද්‍ර පරීක්ෂා කරනවා කියලා කියන්නේ මොකක්ද කියන එක ගැටලුවක් විලා තිබුණු හින්දා මට කමෙන්ට්ස් දාලා තිබුණා. සමහර අය දුරකථන ඇමතුම් දුන්නා. එතකොට මේ භාව කේන්ද්‍රය කියන එක දල කේන්ද්‍රයට වැඩිය එහා ගිය එකක්. එතකොට අපි සාමාන්‍යයෙන් කුජ දෝෂය වගේව හඳුනා ගන්නකොට දල කේන්දරෙන් කෙරෙන්නේ දල වශයෙන් රාශිය පෙන්눔 කරන එක විතරයි. භාව කේන්දරයෙන් අපිට කියන්න පුළුවන් යම්කිසි භාවයකට කුජ ග්‍රහයා උදා වෙන විදිහ. එතකොට දැන් අපි දල වශයෙන් සමහර අයගේ කුජ ග්‍රහයා අපි මේ උදාහරණයක් වශයෙන් කුජ ග්‍රහයා තුන්වැන්නේ ඉන්නකොට සාමාන්‍යයෙන් කාම ත්‍රිකෝණයට සම්බන්ධ වෙලා ඒක කුජ දෝෂයක් තමයි. එතකොට හුඟක් අය දල කේන්දරේ රාශි කේන්දරේ බලලා කුජ ග්‍රහය තුන්වැන්නේ ඉන්නකොට ඒක භෞම දෝෂයක් කුජ දෝෂයක් කියලා ඒ කේන්දරේ අහකට දානවා. නමුත් භාව කේන්ද්‍රය අනුව කුජ ග්‍රහය තුන්වැන්නත් හතරවැන්නත් අතර විරාම සංධියක වාගේ හිටියොත් බොහෝම දුරට ඒ කුජ දෝෂය භංග වෙනවා. ඉතින් විශේෂයෙන්ම කුජ ග්‍රහයගේ දෝෂය ඒ ආකාරයෙන් බලන්න ඕනේ. ඒ කෙරෙන විදිහ තමයි මම කිව්වේ. දල කේන්දරයෙන් කෙරෙන්නේ දල වශයෙන් රාශිය පමණයි පෙන්නේ. භාව කේන්දරයකින් අපිට අංශක ගානටම ඒ කුජ ග්‍රහයා ඉන්න තැන හොයාගන්න පුළුවන්.